සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. මෙම ස්ථානයේට වැඩම කොට වදාළ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පාද නමස්කාර කරනවා. ඒ වගේම තමයි අද දවසේ ආරාධනයෙන් මෙම ස්ථානයට පැමිණි ඒ ආරාධිත පිරිස සිහිපත් කරනවා. ඒ වගේම තමයි සියලුම පොලිස් නිලදරුවන් සිහිපත් කරනවා. මේ ස්ථානයට සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා දුව දරුවෝ ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි මතක් කරන්න ඕනේ හිතවත් අපේ උත්තම රුහිරු පූජා නිර්මාතෘ රෝහිත චන්ද්‍රලාල් මැතිතුමාගේ ආරාධනයක් අහක නොදා බැරි කමට ආව ගමනක්. ඊයේ දවසේ මේ මාසයේ 6 වෙනිදා ඉඳලා දිගටම දර්ශනීය තොරන් වල වැඩ කටයුතු කරලා ඊයේත් අලුත්ගම දකුණු ආසියාවේ විශාලතම දර්ශනීය පහන් කූඩුව ළඟ විශාලත්වයෙන් තෙවෙනි තොරණ ළඟ කවි විරදු ගායනා කරලායි අද දවසේ මෙතුමාගේ ආරාධනාවට මෙම ස්ථානයට පැමිණි. අද හවස මිද්දේනිය තොරණක වැඩට යන්න ඕනේ. ඉතින් අපේ ලෙන්ගතුකම හිතවත්කම නිසාමයි මෙතෙන්ට සම්බන්ධ වුණේ එක මතක් කරනවා. ඒ වගේම තමයි මට මතකයි අරලගංගොල්ල පොලිස් පුහුණු පන්සලේ තිබුණ උත්තම රුහිරු පූජා වැඩසටහනට සම්බන්ධ වුණායින් පස්සේ මට වැඩසටහනකට සම්බන්ධ වෙන්න බැරි වුණා වැඩ කටයුතුත් එක්ක. නමුත් සතුටුයි අද දවසේ මේ ස්ථානයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව. ඉතින් මෙතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය අප අතරින් සමු අරන් ගිහිල්ලා වර්ෂයක් සපිරෙන අද දවසේ ඒ වගේම තමයි මෙතුමාගේ 72 වෙනි 76 වෙනි උත්තම රුහිරු පූජා වැඩසටහන කේන්ද්‍ර කරගනිමින් පවත්වන මේ අති සාර්ථක පින්කම් මාලාවේ මට කවියකින් විදුලියකින් ඔබ සනහන්නට ලැබීම පිළිබඳව මා තුළ ඇත්තේ නිහතමානී සතුටක් ආඩම්බරයක්. ඉතින් සූදානම් වෙනවා කවියකින් විදුලියකින් අපේ මෙතිතුමාට වගේම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනාවක් එකතු කරන්නට මේ ආකාරයට සසර සුවසෙත සලස ගන්නට පිය විනාතුරු නිල්නිතු නිතර බුදු පාපියුම් වඳිනෙමි සුවඳ කුසුමින් පරසතු උතුම් සුනිමල ධර්ම රත්නෙට වෙලා මේ මොහොතේදී නතු පිනෙන් පිරි සංගරුවන වැඳ ගමේ මහා ගෞරවයෙන් යුතුය රත්තරන් පොඩි පුතා මියගිය නමොදු නොසිතූ අකාලේ පුවත ඇසුනම වතුර වූවා සත්දකින් අපේ ගෙලේ සිහි කරන් පින් දහම් කරනවා උදේ හවසද දෙවේලේ පුතේ ඵලයන් නිවන් පුරයට සුවවෙන්න හද තුවාලේ පුතේ ඵලයන් නිවන් පුරයට සුවවෙන්න හද තුවාලේ පාටයි නොවැවත ඔහු ගැන කීමට හිත සිහි කර සුවසිත පතනවා මෙතිඳුට අපේ රෝහිත සිහි කර සුවසිත පතනවා මෙතිඳුට අපේ රෝහිත වගේම කලකට පෙර මොහොතකිනේ පින්බර තමරුදිරය දන් දෙන්නේ 76 වෙනි වර තමරුදිරය දන් දෙන්නේ 76 වෙනි වර
දේවාසිත කියමින් සලසාසිත පරිත්‍යාගයන් කරනවා කැපිනි මව්වරුන් වෙත කැපිනි මව්වරුන් වෙත දාන සීල සහ භාවනා දියන පාරමිතා සදහම් සපුරාලන නැති බැරි කාටත් සුවසෙත සලසන ගයන මිරෝහිත නැති සඳගේ ගුණ මැතිනේ තුමගේ නිතනට බැඳෙන ඇති පතමේ තුමිට කිසියම් දොසක් නැති දුටුවා ඇත උසස් ගති දුටුවා ඇත උසස් ගති ඇසු දුටු සැමගෙම මෙහුණා නිකරු පූජාව කිමෙය උත්තම ගුහිරෝ මෙපිනෙන් තව වැඩි වේ ඔබලාගේ රූ මෙය පින කිය දහසක් දිවි බේරෝ මෙය පින කිය දහසක් දිවි බේරෝ ගතට සවිය නැති අසරණ කාටත් දුන්නා අත්වාරු සිව්පසයෙන් නිමි වරුණට පිදවා පෙරවූ පඳු සිවුරෝ දැස් නොපෙනෙනා බොහෝ දිනගේ දුර තානේ තාගේ ගියන් දුරු පුතුට නිවන් යන්නට සැදුවානේ ඇත්තට ඔරු පාරෝ පැතුමක් පැතුවොත් කවදත් වරදින් නෑනේ මේ කවියන් ලෝහිත මැතිනේ මැති සඳ රකින්න අපේ සිව්වර දෙවියන් මඟ තොට අනතුරු පාදක කිරි හැර කරදරයක් නොවියන් මැතිදුනි මැතිනේ ඔබලා ඇත්තට වැනි මෙහි බට දෙවියන් විදේශ රටවල මේ දිනවල ඇවිලෙනවා යුද ගිනිදල් නිවිපහන් සුපි දේවාලෝ තුල සාමයේ මල්වැල් සිරිලක් මවගේ දරුවන් එන්නට ඇත අපි පින් කරලා සුවසෙත ලං කරලා කයනි සුවසෙත ලං කරලා ඒ කවි හඬ ඇසුනම සැනසුම ලං වේවා ඔබේ හිතට සියලුම දෙවියන් රැකවරණය ලැබෙනවා නියතයි ඔබට ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ අවස්ථාවේ මට තව පුංචි වෙලාවක් දෙන්න අපේ පොලිසියේ මහත්මේ අපේ රටේ සාමය සුරකින්න දරන වෙහෙස පිළිබඳව පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ ගොඩක් අයට අමතක වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් පුංචි මතක් කිරීමක් කරලා මෙතනින් සමුවරන් යන්න සූදානම්. ලෙමුව දොහොත් මුදුනත් දීගෙන පෙරට වටිනවා පෙළොව දොර බුදු හිමි නමට
යොදනවා ඔබගේ මොහොතකට පාදය සමය තුල සාමය ගැනම සිත ආලය වැටෝ මේ සිරිලක් පොළොව වෙත සිංහල දජය නංවා ලක්තෙරණ මත පාබල විරු පුතුන් අම්මට ණයක් නැත පාබල විරු පුතුන් අම්මට ණයක් නැත ජාතික ආලයෙන් නිරිකෙන විට දිලය සමය සොය සොයා යන විට නොමැත පිය බිරිඳත් මව්පියොත් සේවිත දෙවැනි විය ලක්මව සරස වන්නට ඔබ ඕන විය ලක්මව සරස වන්නට ඔබ ඕන විය සොඳ කමින් රුතු සමයකි පෙර රටට නැති උනි ලක්මවගේ වටිනා පබලු කැට නැති උනි ගලන්නට ගංගා කඳුළු කැට මුල අමතකයි යුදගිනි නිම උණු රටට මුල අමතකයි යුදගිනි නිම උණු රටට අරගෙන නොගිය මොගේ යුද්ධෙට තුවක් කුවක් සොයා රැක දෙමින් බලමින් ගෙයක් ලස්සන ලක් බිමේ මෙය උරු පුරුදු දෙයක් හොඳ කරන අරග ඇහුවා නම් පොලිසියක් හොඳ කරන අරග ඇහුවා නම් පොලිසියක් දෙයක් සේපෙරට යන්නට මන්ද කුසා මුදී ගිල තමයි රට ජාතිය වනසා පලා හැරෙන පුර නීතිය රැකපු නිසා රටට හරි ගියේ පොලිසිය සිටිය නිසා රටට හරි ගියේ පොලිසිය සිටිය නිසා පැහැර ගත්තොත් මාලය ගෙලවට රන් දෙවියෝ පුදන ඔබ ඇයි අසගෙන මෙතරම් දිවිය පරදුවට ලැබුවද ඔබගේ තරම් පොලිසිය නිසයි රට මෙතරම් මනරම් පොලිසිය නිසයි රට මෙතරම් මනරම් පුංචි කුණුදරුවන් භූෂණයට ලක් වේ මාසයයි දෙකයි එය මතකෙන් වෙන් වේ උකුසු ඇසින් හැම අවනඩුවම විසඳෙයි පවුල ගම හදා රට තැනුමට එක් වෙයි පවුල ගම හදා රට තැනුමට එක් වෙයි තරුණයන් ඇති පසුපස සුරාවස දෙයක් නැති තරම් නීතිය රකිනු මිස සමයේ පරවි ඉකිලි යන දවස මිස ලැබුණොත් එකයි පොලිසිය සමගින් නිවස ලැබුණොත් එකයි පොලිසිය සමගින් නිවස පරණ කසිකබල් අදහස් පිරුණු රටේ හිනාවට වඩා කඳුලැල් බිමට වැටේ උදාහරණයක් කීවොත් කඳුළු වැටේ පොලිසිය තමයි රන් වැට පුංචි රටේ පොලිසිය තමයි රන් වැට පුංචි රටේ පාස්
අයඩේ ඉස්සරට වසර මාත් සොයනවා තාමත් අය හතර තනි වුණොත් කෙනෙක් අසරණ කම අතර පිහිටනේ බොලව් පොලිසිය ළඟ විතර අයඩේ ඉස්සරට වසර මාත් සොයනවා තාමත් අය හතර තනි වුණොත් කෙනෙක් අසරණ කම අතර පිහිටනේ බොලව් පොලිසිය ළඟ විතර බලාරණ දෙසමයික සමසිතු වෙල්ලෙන් පුලා සමකරයි පොලිසිය අසරැල්ලෙන් එතුම කාකිනම් කරුපටිය තිරිල්ලෙන් රටම සිසිල් වෙයි පොලිසිය සෙවනැල්ලෙන් එතුම කාකිනම් කරුපටිය තිරිල්ලෙන් රටම සිහිල් වෙයි පොලිසිය සෙවනැල්ලෙන් රටම සිහිල් වෙයි පොලිසිය සෙවනැල්ලෙන් අවුරුදු කීවා මතකයි වාගෙලු කවිලොව මනමාලේ අවැසි දෙය කළා කිසි විට දෙටුවේ නම් නැත බල් ඇලියේ ඉරිසර සවියගේ වරණ රැගෙන දෙපළන රස කවි ඇලියේ කවුරුත් හඳුනන මම පොළොන්නරුවේ ඕෂධි මధుමාලී මම වෙයි මధుමාලී සෙමට සම්මා සම්බුදු